මං අවුරුදු 11ක් කුවේට් එකේ අවුරුදු 7ක් 7 වෙනි අවුරුද්ද යන්නේ අනිත් රටවල ජෝර්දානේ සෞදි ගියා මගේ ළමයි දෙන්න ඇත්තටම කොච්චර දුක් විඳින්නේද ඇත්තටම මම වාගේම මගේ ළමයි දෙන්නත් කන්න වතුර නැතුව ඇත්තටම ගොඩක් දුක් විඳින්නේ ඇති ඇයි ඒ දෙමාපියෝගේ වැරදි හින්දා අද සමාජයේ ඇත්තටම බීමත්කමින් ගොඩක් ළමයි පවුල් විනාශ වෙනවා. නමුත් මගේ මිනිහා කොච්චර වැරදි කරත් මම මිනිහව අත්හරින්නේ නෑ. මැරණ ගම ගේම ගහනවා තනියම. යන්නේ කිසිම කෙනෙක් එක්ක යන්නේ මගේ එකම එක බලාපොරොත්තු ඒක. තව කෙනෙක් හොඳයි කියලා ගියාට පස්සේ ඒ කෙනත් කරන්නේ ඒ දේම තමයි. ඒ හින්දා හොඳ සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. කොහොමද මේ කතාව සහෝදරියගේ? ආදරණීය මවක්. ධෛර්යවන්ත මවක්. ඉතා ලස්සන කතා ටිකක් කිව්වා විනාඩියක් වගේ අතුරත. ඔබගේ ජීවිතයට ගන්න ගොඩාක් දේවල් කිව්වා. ඇගේ ජීවිතය අරගෙන. මට මෙහෙම වුණේ මම මේ රටට කියාවට වැටුනේ මගේ මිනිහගේ බේබදුකම නිසා. මගේ දරුවන්ට කන්න බොන්න නැති උනේ මගේ මිනිහගේ බේබදුකම නිසා. තාත්තෙක්ගේ කාර්යය ඉටු නොකරපු නිසා. හැබැයි මම වැටෙන්නේ මම තනියම මගේ ගේම ගහනවා මගේ දරුවෝ ගොඩ දානවා. ලොකු කතාවක්. හැබැයි මට මොන අඩුපාඩුව සිද්ධ වුණත් මට මොන විදිහට අඩන් තෙට්ටම් වලට ලක් වෙන්න වුණත් මම මේ අල්ලාගත් එක නම් අතාරින්නේ නැහැ. මොකද මට මේ කර්මය මේ සසර ගෙවලා ඉවර කරගන්න ඕනේ. නැවතත් තැනකට වැටිලා මේ කර්මේ නැවතත් තැනකින් කොහෙන් හරි මාව අල්ලගන්න ඉඩ තියන්නේ නැහැ කියන කතාව තමයි ඔය ඔබට කිව්වේ. ආදරණීය යාළුවනේ, බොහෝ දෙනෙක් ජීවිතේ නීරස නිසා මෙන්න මේ බේබදුකම නිසා බොහෝ දෙනෙක් කාන්තාවන් ජීවිතේ යම් යම් තැන්වලදී තමන් තීරණය කරනවා මේ කර්මය මට ඇති මම වෙන තැනක් හොයාගෙන යනවා වෙන කූඩුවක් හදා ගන්නවා වගේ කියලා. හැබැයි මගේ ආදරණීය යාළුවනේ මේ මව කියනවා වගේම ඔබ හිතන්න එපා ඒ තැන් ඔබට සුන්දර වෙයි ලස්සන වෙයි කියලා. සමහර විට ඔබ අල්ලගන්නේ මීටත් වැඩියෙන් ගෙවන්න තියෙන කර්මයක් වෙන්න පුළුවන්. මොකද ඔබ ඔය අල්ලන් හිටපු එකත් එකපාරටම ඔබගේ ජීවිතයට ආවේ නැහැ. ඔබ ඔහුගේ ලස්සන දැක්කා, ප්‍රියමනාප වචන ටික දැක්කා නේද? ඔබට ආදරෙන් සලකනවා දැක්කා ඔබ ඔබගේ කූඩුව හදාගන්න කලින්. හැබැයි එක වහලකට ආවට පස්සේ වෙච්ච දේ ගැන නම් කියන්න වචන නැහැ අපිට නේද? හැබැයි ඒ වගේම තමයි ඔබ දෙවනි කසාදයක් කියලා දෙවනි තැනක් කියලා අල්ලගත්තොත් අන්න එතනත් ඔය විදිහම වෙන්න බොහෝ සෙයිද කඩ තියෙනවා. මොකද පෙර වැරදි පෙන්න ඔය ඊළඟට අල්ලගන්න කෙනා ඔබගේ ජීවිතය ඉතා බරපතල විදිහට විනාශ කරනවා කියන එක මතක තියාගන්න. ඔබට නිදහස, ඔබේ ජීවිතයේ සතුට ඊට පස්සේ කොහේ යයිද කියලා ඔබට හිතා ගන්න බැරි වෙයි. ඒක නිසා මගේ ආදරණීය යාළුවනේ, ඔබ තනියම ගේම ගහන්න. තමන්ගේ ස්වාමියා ඔබට සලකන්නේ නැත්තම්, ඔබගේ ස්වාමියා ඔබගේ දරුවෝ ගැන බලන්නේ නැත්තම්, ඔබ දරුවොත් එක්ක එකට නැගිටින්න ඔබ අම්මා කෙනෙක් විදිහට ඔබට ශක්තිය තියෙනවා ඔබගේ දරුවන්ව හදාගෙන එකට නැගිටින්න. ඔබගේ දරුවෝ වැඩි වෙන්න පත් වෙනකොට ඒ දරුවෝ ඔබව අතහැර යන්නේ නැහැ. ඔබව තදින් වැළඳ ගන්නවා. මොකද ඒ දරුවන්ට ශක්තිය උනේ, ඒ දරුවන්ව ගොඩ දැම්මේ ඔබ කියන එක ඒ දරුවන්ගේ හිතවලට අතුලාන්තෙන්ම කාවදිනවා. අන්න ඒ දරුවෝ ලොකු වෙනකොට ඔබ ඔය විඳ දුකට වේදනාවට ඔබට පිළිතුරු ලැබේවි. ඒ දරුවෝ ඔබ සතුටු කරાવી. ඒ වගේම ඔබ අර බේබද්දව අතහැර නොගිය නිසා සමහර විට ඔහු දවසකදී අසරණ වෙනවා. ඒ අසරණ වුණ මොහොතේදී ඔහුට තේරෙනවා මම ගාව හිටිය එකම එක ඔයා කියලා, ඔබගේ පවුල කියලා. අන්න තේරුම් අරගෙන Taman නිවැරදි වෙලා ඔබ ළඟට හරිය විදිහට එන්න බොහෝ සෙයිද කඩ තියෙනවා. හැබැයි ඔබ
ඔවුන් අතහැර ගිහින් තිබුණා ඔබට වෙන්නේ තමන්ගේ ජාතක කරපු දරුවන් එමුත් කතා අහන්න. ඒ වගේම ඔබ අලුතෙන් ගියපු තැනත් ඔබගේ ජීවිතයට ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඉතින් මේ සහෝදරී කතාව ඇතුලේ ඔබට ගන්න බොහෝ දේ තිබුණා. ඉතින් මම හිතනවා ඔබ තේරුම් ගනි මම මොකද්ද මේ කිව්වේ කියලා. අතරනේ යාළුවනේ දෙවනි කසාදය දෙවනි දීගය හරගියපු තැන් බොහෝසේ අඩුයි. ඒක නිසා කලින් වැටුණ වලට නැවත පෙනිපෙනී නම් වැටෙන්න එපා. පිටින් ඉඳලා ඔබට දක්වන ආදරය, පිටින් ඉඳලා ඔබට දක්වන සෙනෙහස, ඔය ආදර වදන් ටික එක කූඩුවකට එක වහලකට ආවට පස්සේ ඕවා පස්ස දොරෙන් පැනලා යන්න ගත වෙන්නේ මෙන්න මේ වගේ කාලයක්. ඉතින් තේරුම් ගන්න. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.